කොහොමද වගේ රත්තරන් යාළුවනේ ඉතින් ඔන්න අදත් ගෙනහලා තියෙනවා සුපිරි සුපිරි කැටරි එක. ඉතින් ඔන්න අදත් පිළිගන්න ඕගොල්ලන්ව හදිවි නමස්තේ කියලා අපේ YouTube channel එකට. ඉතින් ඉස්සෙල්ලාම කියන්න ඕනේ O level ලියන කොල්ලෝ කෙල්ලොන්ට මගෙන් සුබ පැතුම්. එහෙනම් අද ගෙනහලා තියෙන්නේ අපේ පළවෙනි ජුජුත්සු ගයිසන් ඇනිමේ එකේ කැට් රිවිව් එක. එහෙනම් වැඩි කතාවක් නැතුව මෙන්න මේ සුපිරිම ඇනිම රිවිව් එක බලන්න. හරි guys ඉතින් අද ගෙනහලා තියෙන්නේ ටෝජි ෆුසිකුරෝ. එහෙම නැත්නම් අපේ ජුජුත්සු ගයිසන් එකේ ඉන්න සුපිරිම චරිතයක් ගැන. ඉතින් guys මෙයා සෙනින් වංශේ තමයි ඉපදෙන්නේ. ඉතින් මෙයා සෙනින් වංශේ ඉපදෙනකොට මෙයාට සුපිරිම බලයක් ලැබෙන්නේ. ඉතින් ඒ හින්දාම සෙනින් වංශෙන් මෙයා මේ මෙව කරලා තියෙනවා. ඒ කියන්නේ නෝන්ඩි කරලා තියෙනවා. ඒ හින්දා මෙයා තනියම මෙයාගේ මාර්ගයක් හොයාගෙන ගිහින් තියෙනවා. ඉතින් එහෙම ගිය ටෝජි අන්තිමට නතර වෙන්නේ සෝසර කියලා කෙනෙක් කියන නාමයත් අරගෙන. ඉතින් ඒ තරම් වැඩක් වෙලා තමයි මෙයා නවතින්නේ. ඉතින් guys මෙයාට ඊට පස්සේ ඔහොම ජීවිතේ ගත කරන් යනකොට කාන්තාවක් හම්බ වෙනවා. ඉතින් මෙයාගේ ඉස්සල්ලාම නම ටෝජි. ඉතින් මේ කාන්තාව හම්බුනාම පස්සේ එයාගේ වාසගම එයාව විවාහ කරගන්නවා. ඉතින් ඊට පස්සේ එයාගේ වාසගම වන ෆුජිකුරෝ කියන නාමයත් මෙයා ගාව ගන්නවා. ඉතින් මේ දෙන්නට හම්බ වෙනවා මෙගමි ෆුජිකුරෝ කියලා දරුවෙකුත්. ඉතින් ඉස්සරහට එයාගෙන කැරක්ටර් රිවිව්ස් එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් guys මෙයා ඊට පස්සේ මෙයාගේ බිරිඳව ඝාතනය වෙනවා. ඉතින් ඒ හින්දා මෙයාට කේන්ති ගිහිල්ලා මෙයා දාමඝාතයෙක් විදිහට මාරු වෙනවා. ඉතින් මෙයා දාමඝාතයෙක් විදිහට කොන්ත්‍රාත් බාරගෙන එක එක්කෙනා මරාගෙන යනවා. ඉතින් ඔහොම කොන්ත්‍රාත් බාරගද්දි 2006 දී මෙයාට රිකෝ අමනායව මරන්න කොන්ත්‍රාත්යක් එනවා. ඉතින් මේ රිකෝ අමනායගේ මරණෙත් එක්ක මෙයාට ගොජෝ සතුරෙත් එක්ක ෆයිට් කරන්න වෙනවා. ඉතින් guys අපි බලමු මෙයාගේ හැකියාව මොනවද කියලා. ඉතින් මෙයාට මාරම කාය ශක්තියක් වගේම වේගයක් තියෙනවා. ඒ වගේම මෙයාට මාර තීක්ෂණ බුද්ධියකුත් තියෙනවා. ඉතින් guys මෙයාට හැකියාවක් තියෙනවා ශාපලත් මේවලම් පාවිච්චි කරන්න. ඉතින් මෙයා අත්පොරස් ඒ කියන්නේ අතින් කරන සටන් වලටත් මාරම දක්ෂයි. ඒ වගේම ආයුධ භාවිතයටත් පට්ටම දක්ෂයි. ඉතින් මෙයා විශේෂයෙන්ම ඉන්වෙන්ටර් ශාප පණුවෙක්ගේ ඇඟ ඇතුලේ තියෙන ශාප මේවලම් භාවිත කරනවා. ඉතින් ඕගොල්ලන්ට මතක නම් ගොජෝ සතුරෙත් එක්ක ෆයිට් එකේදී ඒ සීන් එක වෙනවා. ඉතින් මන් දැක්ක පළවෙනි එක්කෙනා තමයි ගොජෝ සතුරේගේ ලිමිට්ලස් එක කපාන යන්න පුළුවන් එකම එක්කෙනා මෙයා විතරයි. ඉතින් ඊට පස්සේ ගොජෝ සතුරෙත් එක්ක ෆයිට් එකේදී මෙයා මරණයටපත් වෙනවා. ඉතින් guys මෙයා ගොජෝටත් අභියෝග කර සුපිරිම චරිතයක්. ඉතින් මෙයා අන්තිමට මෙයාගේ පියසේනේ හත කොච්චර කියනවා නම් මෙයා අන්තිම වචන ටිකෙන් ඉල්ලන්නේ මෙයාගේ පුතා වන මෙගමි ෆුජිකුරෝව බාරගෙන මෙයාට පුහුණු කරන්න ඒ වගේ මෙයාව බලා ගන්න කියලා. ඉතින් ගොජෝ සතුරේ පොරොන්දු වෙනවා එයාව බලා ගන්නවා කියලා. ඉතින් guys ටෝජි ගැන කැරක්ටර් එක අදින් මෙතනින් ඉවර වෙනවා. ඉතින් ඔයාලා ටෝජි ගැන හිතන දේවල් පහලින් කමෙන්ට් එකක් දායි කියලා මං හිතනවා. ඉතින් ඊළඟට ගේන්න ඕනි කැරක්ටර් එක අදම කියන්න. එහෙනම් අදට මං ගිහින් හැමෝටම අරිගතෝ සයිමස්.